Hello, welcome to Virtue Vibes with Priyadigam. Today we are going to talk about the Big Match 1983, the last part. That is the last stanza. We have already discussed about the other stanzas, and today I am going to talk about the last stanza. අද මම කතා කරන්නේ මම මෙතෙක් කතා කරන ආපු Big Match 1983 කියන poem එකේ අවසාන කොටස. මේ අවසාන කොටසේදී රයිටර් විශේෂයෙන් ටෙක්නික් එකක් කරනවා. මම මේ ඕලෙවල් ළමයි වෙනුවෙන් මේ ටෙක්නික් එක මතක් කරන්නේ. මෙතන ජක්ස්ටාපොසිෂන් කියන ටෙක්නික් එක යූස් කරගෙන තියෙනවා. ජක්ස්ටාපෝස් කරනවා කියලා කියන්නේ JUXTAPOSE. ජක්ස්ටාපෝස් කරනවා කියලා කියන්නේ verb එක. කරනවා කියලා කියන්නේ එකිනෙකට වෙනත් සිද්ධීන් දෙකක් එක ළඟ තියලා one after the other කතා කරනවා. දැන් මෙතන තියෙන සිද්ධීන් දෙක තමයි දෙමළ ත්‍රස්තවාදීන් LTT ත්‍රස්තවාදීන් රජයේ හමුදාවට ඇටැක් කරපු අවස්ථාවනුත් ඒ වගේම එදා 1983 ජුලයි දවසේ කුපිත වූ සිංහල ජනතාව දෙමළ ජනතාවට ඇටැක් කරපු එකත්. මේ සිද්ධීන් දෙක එක ළඟ තියලා එයා සංසන්දනය කරලා පෙන්නනවා. right. Out of the Palmyra fences of Jaffna, Brazil 100 guns කියලා පටන් ගන්නවා. මේ කතා කරන්නේ යාපනයේ වෙච්ච සිද්ධියක්. ඇයි අපි යාපනය කියලා කියන්නේ? Palmyra fences is a unique significance about Jaffna. Palmyra fences කියන්නේ තල් වැට. ඒක යාපනයට සුවිශේෂී වූ අංගයක්. එනම් මේ සිද්ධිය වෙලා තියෙන යාපනයේ බ්‍රසීල් 100 guns තුවක 100ක් විතර පත්තු වුණා. එහෙනම් අපිට මේ පෙන්වන්නේ ශ්‍රී ලංකා හමුදාව පාර යන අවස්ථාවක LTT ත්‍රස්තවාදීන් ගෙයක් ඇතුලේ ඉඳලා වත්තක් ඇතුලේ ඉඳලා අර වැට අස්සෙන් තුවක්කු මානාගෙන වෙඩි තියපු අවස්ථාව. බ්‍රසීල් 100 guns තුවක 100ක් විතර පත්තු වුණා. එතකොට ඊළඟ ලයින්ස් දෙකේ shop fronts in PETA, landmarks of our childhood, curl like all photographs in the frame. ඊළඟ ලයින්ස් දෙකේ යා කියනවා shop fronts in PETA. PETA කියන්නේ පිටකොටුව. එහෙමනම් ඔන්න කොළඹ සිදුවීම කොළඹදී සිංහල මිනිසුන් මේ ප්‍රහාරය එල්ල වුණේ දෙමළ ජනතාවට. shop fronts in PETA. පිටකොටුවේ කඩසාප්පු. landmarks of our childhood. අපේ ළමා කාලේ සිහිවටන කියලා යස්මින් ගුණරත්න කියනවා. මොකද ඊට පෙර අපි දෙමළ කඩවලට ගිහිල්ලා කෑව බිව්වේ නැද්ද? මේ පිටකොටුවේ තිබිච්ච අම්බල් කැෆේ එකට ගිහිල්ලා අපි තෝසයක් කාලා ආවේ නැද්ද? ආවා. ඒකයි කියන්නේ landmarks of our childhood. මේ සිද්ධිය මම S2 දැක්කා. මොකද මං unfortunately මමත් එදා උදේ කොළඹ හිටියේ. පිටකොටුවේ ස්ටේෂන් එකේ ඉස්සරහ. එතකොට curl like all photographs in flames. curl වෙලා යනවා ඇඹරිලා යනවා පැරණි පින්තූර වගේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද කඩදාසියක් ගෙන තියුවා මොකද වෙන්නේ? මේව ඇඹරිලා යනවා. ඒ වගේ ඇඹරිලා යනවා කියලා කිව්වා අපේ මතකයන්. එතන right use කරනවා like all photographs in the flames කියලා කියනකොට simile එකක්. උපමාවක්. එහෙනම් අන්න බලන්න පළවෙනි lines දෙකේ she talked about how Sinhalese army was attacked, and the next two lines she talks about how the Tamil shops were attacked. අන්න juxtaposition කියන ටෙක්නික් එක. ඊළඟට ආයෙත් අපිට යාපනයේ සිද්ධියක් මතක් කරනවා. blood on their khaki uniforms. khaki uniforms නම් අනිවාර්යයෙන්ම පොලිසිය වෙන්න ඕනේ. නැත්තම් හමුදාවේ khaki uniform එකෙන් හිටියා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සිරුරේ යුනිෆෝම් එකේ ලේ blood. 3 boys lie dying. කොල්ල තුන් දෙනෙක් මැරෙන්න වැටිලා ඉන්නවා. තාම මැරෙලා නැහැ. මැරෙන්න වැටිලා ඉන්න පණ අදිනවා. right? එහෙනම් යාපනයේ පාරක වෙච්ච සිද්ධියක් මේ කියන්නේ. LTT එකෙන් වෙඩි තියලා. හමුදාවේ කොල්ල තුන් දෙනෙක් හරි පොලිසිය කොල්ල තුන් දෙනෙක් හරි මැරෙන්න වැටිලා ඉන්නවා. A crowd looks up silently the other way. එතන මහපාරනේ මිනිස්සු යනවා crowd එකක් යනවා. They look silently the other way. ආක බලාගෙන යනවා. ඇයි ඒ? මනුස්සකම නැතුව නෙමෙයි. අනේ පව් කියලා වතුර ටිකක්වත් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට දරයට ගෙදරට ඇවිල්ලා ඉඳී තියෙනවා. එවැනි භීෂණයක් තිබුණේ අපේ රටේ. මේ අමතකයි දැන් මිනිස්සුන්ට. එහෙම එකක් තිබුණා කියලා. right? We are lucky. අපි ගොඩක් වාසනාවන්තයි අද ඉන්න අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ කියන්නේ. අද ඔයගොල්ලන්ට යාපනයේ නෙමෙයි ඕන දිහකට ගිහිල්ලා එන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉස්සරහෙම තිබුණේ නැහැ.
right? එතකොට අර දෙමළ මිනිස්සුන්ව තාක බලාගෙන යන්නේ ඇයි? ඔය වෙඩි තියපු එක්කන බලන් ඇති. නැත්නම් ඒගොල්ලන් කවුරු හරි ඒජන්ට් කෙනෙක් බලන් ඇති. කවුරු හරි උදව් කරොත් එයාට. අපි දැකලා තියෙනවා එහෙම. යාපනයේ රැට ගිහිල්ලා මිනිස්සුන්ට වෙඩි තියලා උදේ ටෙලිෆෝන් කණුවල ගැට ගහලා හිටියා. නිර්වත් කරලා. ද්‍රෝහි කියලා බෝඩ් එකක් දාලා. කවුද අවසනාවන්ත මරණය ලබා ගන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ? කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකයි උනේ. Near the wheels of his smashed bicycle ආයි පාරක් අපිට කියනවා අන්න දෙමළ ළමයෙකුට වෙච්ච අසාධාරණ මරණයක් ගැන. Near the wheels of his smashed bicycle. Smashed bicycle bicycle එක පොඩි කරලා. ඒකේ රෝදිගාව වැටලා ඉන්නවා at the corner of the duplication road. අපි කොහොමද මේක දෙමළ ළමයෙක් කියන්නේ? at the corner of the duplication road කියන ලයින් එකේ. duplication road කියන්නේ කොල්පිටිය වල ඉඳලා පටන් අරන් වැලවත්තට යනකම් ගාලු පාරට සමාන්තරව අනිත් පැත්තේ යන පාර. ඒක තමයි duplication road. ඔය පාර ගොඩක් දෙමළ කඩ සාප්පු තිබුණා. ෆ්ලැට්ස් තිබුණා දෙමළ මිනිස්සු ඉන්න. ඒ ළමයෙක් එන්න ඕන උදේ පාන්දර කිරි එක හරි අරන් යන්න එන්නේ නැති කිරි බෝතලේ හරි අරන් යන්න. මේගොල්ලන්ට වුණා ගාලා මරලා දාලා ගියා බයිසිකලෙ පොඩි කරලා දාලා ගියා. මේක ලස්සනම කතන්දරේ රයිට් කියනවා. And two policemen look the other way. පොලිසිය මාතෘ දෙන්නෙක් ඉන්නවා අහක බලාගෙන. ඒකට දෙගොල්ලෝ එතන තියලා තියෙනවා. right එහෙනම් very sarcastically accuse කරනවා. ඊටාත්ම උපහාසාත්මකව චෝදනා කරනවා. they didn't do their duty. ඒගොල්ලෝ රාජකාරිය කරේ නැහැ. අහක බලාගෙන ඉන්නවා. ආයෙත් තව සිද්ධියක් පෙන්වනවා. as a stout man sweating with fear. stout කියන වචනේ fat කියන වචනය මේ වචනේ විශේෂයෙන් රයිටර් යොදන්නේ දෙමළ මිනිස්සෙක් කියලා පෙන්වන්න අපිට. right? Stout man sweating with fear. දාඩිය දාලා බයට. බය වුණා මිනිසුන්ට දාඩිය දානවා. දාඩිය දාන්නේ තව තව දේවල් වෙනවා. මිනිසුන්ට දාඩිය දාලා falls to his knees. දන ගහගෙන ඉන්නවා. කොතනද? beneath a bow tree. බෝ ගහ යට. මේකට ඒ දවස්වල මහා සංඝරත්නය විරුද්ධ වුණා. බෝ ගහ යට මිනි මරන්නේ නැහැ අපේ මිනිස්සු කියලා. නමුත් සාහිත්‍යකරුවා ඇත්ත ඇත්ත සැටියෙන් කියනවා. ඒක තමයි යාගේ රාජකාරිය. යස්මින් ගුණරත්න කරන්නේ ජොබ් එක. පිටකොටුවේ බෝ ගහයට මිනිහ මැරෙන. ඒක යා කියන්නේ. In a shower of sticks and stones. Sticks and stones. ST දෙකක් එනවා. Alteration කියන ටෙක්නික් එක යූස් කරනවා. එතන මේ ගහන්නේ ගල් වලින් සහ පොළු වලින් හරියට වහිනවා වගේ. shower කියලා කියන්නේ ඒකයි. වහිනවා වගේ දඩබඩ ගාලා වදිනවා. ඒකත් කවුද ගහන්නේ? flung by his neighbor's hat. අසල්වැසියාගේ අතින් පහර එල්ල වෙනවා. ඒතර කලින් බෞද්ධ මිනිස්සු බුද්ධ ආගම අමතක කරලා කටයුතු කරා කියලා මතක් කරා බෝගහයට මිනිහ මරනවා කියන තැනදී. මෙතන by neighbor's hand කියලා ක්‍රිස්තියානිටි ගැනත් පොඩ්ඩක් මතක් කරනවා. මොකද බයිබලයේ කියනවා love thy neighbor කියලා. love thy neighbor thy thy. ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මේ තමයි ප්‍රේම කරන හැටි. අසල්වැසියෝ තමයි ගහලා මැරුවේ. එතනින් එයා ඒ කම්පැරිසන් එක ඉවර කරනවා. ඊට පස්සේ ආපහු මේ සිටුේෂන් එක සමරයිස් කරනවා යා. The joys of our childhood, friendship of our youth. අපේ ළමා කාලයේ සතුට. The joys of our childhood. අපි ළමා කාලේ මමත් ළමා කාලේ තිරුකුණාමලේ හිටියේ දෙමළ යාළුවෝ ඕන තරම් හිටියා. අපි තරුණ කාලෙත් අපිට දෙමළ යාළුවෝ හිටියා. Ravaged by pieties and politics. Ravage කියන්නේ වනචාරී තත්වයකට ගෙනාවා අපිව. By pieties and politics. P අකුරු දෙකක් යොදා ගන්නවා pieties and politics කියන තැන alteration එකක් ආපහු build up කරනවා. නමුත් එතන pieties කියලා කියන්නේ භක්තිය. මේ රටේ මෙතෙක් මිනිහ මැරුණ නිසා ඉදිරියට මැරෙන්නේ මේ අන්ධ භක්තිය නිසා. හින්දු වේවා බෞද්ධ හෝ වේවා. අන්ධ භක්තිය නිසා හෝ මුස්ලිම් හෝ වේවා. ඒගොල්ලෝ તો ඊපෙරද කරේ. ඒක තමයි කියන්නේ pieties and politics. ඒක නම් අපි දන්න ඕනේ. දේශපාලනය. යස්මින් ගුණරත්න කියන මේ දෙක නිසා තමයි මේ රටේ අසමගිය ඇති වෙන්නේ මේ ජාතීන් අතර කියලා. ඔබ තීරණය කරන්න අය කොයිතරම් දුරට හරිද කියලා. Screaming across our screens agony ඊළඟට එයා කියනවා. අපි කොච්චර වහගෙන ඉන්න හිටියවත් ඇගේ වේදනාව ඇගේ කෑ ගැසීම ඇහෙනවා.
එතන her කියලා කියන්නේ ඇය කියලා කියන්නේ මේ ලක්මාවට. මේ රට පර්සනිෆයි කරනවා එයා ශ්‍රී ලංකා කියන එක her ඇගෙන කියලා. at least expose. අවසානයේදී අපි කොච්චර වාගන්න හැදුවත් මේක පිටතට නිරාවරණය වෙනවා. මේ හඬ. වචන තුනකින් එයා සමන්නප් කරනවා ශ්‍රී ලංකා burns alive. ලක්මාව පණ පිටින් ගිනි ගන්නවා. එතකොට මේ 1983 ජුලයි වල ඇතිවෙච්ච මේ කලබලකාරී සිදුවීම එක පාදක කරගෙන සායෝකට පැවති ත්‍රස්තවාදී යුද්ධය දෙමළ සිංහල ජනතාව අතර තිබිච්ච අසමගිය මේ සියල්ල පාදක කරගෙන යස්මින් ගුණරත්න ඉතා අපූර්වට ඇගේ තර්කය ඉදිරිපත් කරනවා. මට මේකට පර්සනලි සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ මම මේ සිද්ධිය ඇහෙන් දැක නිසා සාමාන්‍ය තිරිකුණාමලේ හිටපු කෙනෙක් හැටියට බොහෝ සිද්ධි මේ ගැන දන්න නිසා. ඒකට ඒකම එකට එකතු කරගෙන තමයි මම මේ කතාව කිව්වේ. Thank you very much for listening. We will meet another day. Goodbye.